එතොට මට ඕනුනේ ඇකන ත්‍රීවීල එක කියන එක රීඩිෆයින් කරන්න රීඩිෆයින් එතකොට ඒකට අලුත් පෙනුමක් කෙන අවුරුදු ගානක් තිස්සේ ඒ ඩිසයින් එක වෙනස් වනේ නැහැ ත්‍රීවීල එක කිව්වහම අපට එකම සිලුවට් එකක්තම අවුලුවට එන්නේ ඒ වෙනකොට ලෝකේ සුපකාස්වලින් ඉලෙක්ට්‍රික් සුපකාස්වලට ලොකු කම්පිරිෂන් ඇතිබෙන නැහැ එතකොට අපි ඒ වෙනකොට ඒ මුල්ම කීප දෙකතුන ඇතුළේ අපිත්තේ හිටියා හිතන ප්‍රජෙක්්ට ගත්තම හිතන් වෙන්නේ වානය කරිකමන්න බස් එක ත්‍රීවිල්ල සී අනිවාරෙන් බස් සිති බස් එක රීඩිසන් ඩෝන එතනදී ඇතරම අය ෆෝඩ් එක කියන්නේ ඩිසයින් ඉන්දස්ට්‍රේකේ ලෝකෙම ෆෙරාරි අපල් Google වගේ ගොඩක් කම්පනිස් කම්පීට් කරන ඩිසයින් ඇප්‍රිෂේට් කරන කම්පිටිෂන් එක ඉතිං මට ඕනෝනේ කෙන ලංකාවේ කලින් කතා කරන්න හැදුව අපේ දැන් ලංකාවතින් මයින්සෙට් එක සහ ගැන අපේ වැඩක් කරන්න යනකොට කියන්නේ ඩිසයින කෙනෙක්ට තියෙන වැලිුව එක කොච්චරද්ද අපි වැඩක් කරන්න යනකොට එකට තියෙන පිළිගැනීම කොයි වගේද දෙයක් එක්ක ඒකම ප්‍රිසාල්ට එකක්තම අයිF ඩිසයින් එකට ඇප්ලයි කරනවා කියලා හිතපු එකම අයිබෝන් අක්කැලි බිල්ඩෙස්කින් අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ ආකිටෙක්ච ගොඩන ගිලි ගැන හැබැයි අද ටිකක් වෙනස් දෙයක් කතා කරන්න හිතුවා වෙනස් කෙනෙක් ඇවිල්ල ඉන්නේ මේකත් ස්පේසස්ම තමයි අවකාශම තමයි හැබැයි මේ අවකාශ මූ වෙන අවකාශ ගමන් කරන අවකාශ වාහන ගැන ලංකාවේ ඩිසයින් වලට කැමති කෙනෙක්ට යන්න තියෙන පාත් එහෙමනැත්තයි තමන්ගේ කැරිය එක ගෙනියන්න පුළුවන් පාත් හරි අඩුයි ආකිටෙක්ච වෙන්න පුළුවන් එමනත්තන් ග්‍රෆික් ඩිසයින් ෆැෂන් ඩිසයින් වගේ හරිම සීම සහිත පාරවල් ටිකක් තමයි තියෙන්නේ හැබැයි ඒකට ටිකක් අභියෝග කරලා වෙනස් පාරක ගිහිල්ල වෙනස් දේවල් කරපු කෙනෙක් අද අපිත් එක එකතු වෙලා ඉන්නවා ඩිසයිනර්ස් ලගේ ලෝක ගත්තොත් ඩිසයිනර්ස් ලගේ ඇතුලේ ඩිසයිනර්ස් ලගේ ඔස්කා කියලපිට හඳුන්න්න පුළුවන් අය ඕඩ් එක දිනපු වේගායතනයේ හෙඩ් of ඩිසයින් දිල්නාත් දීගල අපි එක කාල ඇත්ති සිදල දන්නවා අයිබුවන් දිල්ලා මේ ජාත්‍යන්තර සම්මාන කාර් ගැන කතා කරන්න කලින් අපි පොඩක් අතීතට යමු මන් දන්නවා ඔබ පොඩිකාල ඉඳලා වාහනවලට ගොඩක් කැමැති කෙනෙක් ඒවා ස්කෙච් කරපු ඒවත් එක්කම ජීවත් වන වගේ කෙනෙක් කොහොමද ඒ ආරම්භය ඇයි වාහන වලට ආසවුනේ ඕන දුන්න ඇත්තරම මේ පොඩිකාල ගෙන හාම පොඩිකාලි දම් ඇත්තරම අකුරුලියන්න කලින් වගේ දැන්තවයි ස්කෙචිං කරන්න වාහන එකන්නේ එක පොඩිකාලි දම්ම තිබ්බ ආසාාවක් වාහනවලට ගොඩක් ආසයි ඉතිං ඒ තිබ්බ ආසාවත් එක්ක මම ගොඩක් එකන්නේ ස්කෙචිං කරා පොඩිකාලි දම්ම විශේෂෙන්ම අම්මත් මගේ ඇඳපු චිත්‍ර එකතු කරලා අරමාව මෝටිවේට් කරලා කෙනෙ එකනේ කිසිම් බැරිියස් දැම්මෙනෑ මට ඒ දේවල් දිගටම කරන්න යන්න අවස්ථාව දුන්න ඒවගේ මෙතින් ස්කෝල යන කාලෙත් ඒ ඉගෙන ගන්න වා සමානව ඉටත් වැඩිය යාළුන්ගේ පොත් පිටි පස්සේ දන් කාසඳ එකතම කරේ ඉතිං පොඩිකාලගත් හාම ඉතින් ඒ පැෂන් එක කවදර හිතාගෙන හිටියේ ඔටෝමෝටිව් ඩිසයින කෙනෙක් වෙන්න ඕන කියනක තමයි පොඩිම කාලෙදේ දන්න ඔටෝමෝටිව් ඩිසයින කියලා එම එකක් තියෙනවා හැබැයි කන්සෙප්ෂුවල් කාස් ඩිසයින් කරන්න ඕන ඒක තමයි කරේ දිගටම ආසාාව තිබ්බේකට ඉතිං ස්කෝලේ යනවත් එක්ක ලොකු වෙනකොට ඉතිං ඒ පාර්ස් නික කෙනෙ ඔටෝමටිකලින් වගේ ක්‍රියට් වුනා ලංකාවේ නැති සබ්ජෙක්් එකක් හැබැයි මම කවදාවත් ඒක ලංකාවේ නෑන කියලා නැවත්තුවෙන අර ඒ ඔබ්සර්ව් කරන ඩිසයින් ස්ටඩී කරන එක නැවත්තුවෙන එකැනේ පොඩිකාලුනත් සබ්ජෙට් එකක් විදිර කර නැතිවුණට හැමතිස්සම ඔබ්සර්වේෂන් පාට් එක මගේ තිබ්බ එක නොලු ඉමජිනේෂන් හැමතිස්සම තිබ්බය හැමතිස්සම කොලය කර ගත්තා ඉතින් ඒ දේවල් වෙන්නති ඩ්‍රයිබෝන ටිකටික දැන් ඉන්ඩස්ට්‍රියල් පඩක් ඩිසයින් ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් ටිකක් ලංකාව ඇතුළ කෙනෙක්ට අමාරු සහ ලංකාව ඇතුළේ වැඩිය අවස්ථා අඩු ශේත්‍රයක් කොහොමද මේ
මේකට එද්දී ළඟ හිටපු සමට ගෙදරින් වෙන්න පුළුව අම්මයි තාත්තකින් වෙන්න පුළුවන් වෙන්න නැත්තං වෙන ගුරුවරුන්ගෙන් වෙන්න පුළුවන් මේකට කොයි වගේ ප්‍රතිචාරය අද තිබුණ මේ ෆිල් එකට එන්න ආසාාවෙන් ඉද්දී මේකට ඒ කාලයක් තිස්සේ මංහිතනවා මේකටම ලෑස්ති වුන කෙනෙක් කොහොම දුන්නේ ඒක එතකොට කොහොම දෙකොල්ලොගේ ප්‍රතිචාරයුණ ඒකනඳ නුනේ මම කිසි වෙලාවක එකන්නේ මගේ තිබ්බ ආසාවල් අතෑරිය නැහැ සහ ගෙදරින්ීමට බාධාවක් ආවෙත් නැහැ හැබැයි අර මට මේ අර රැල්ලට ඩොක්ට කෙනෙක් ඉංජිනය කෙනෙක් වෙන්න ඕන කියන එක පොඩි කලන තිබ්බෙත් නැහැ අර මං කැමතිදේ කරප එක තමා දිගටම කරේ ඉතිං එක කාලයත් එක්ක ඒ අදාළ කාලය එනකොට ලංකාවෙත් ඒ වගේ අවස්ථාවක් හැදිලා තිබ්බා නැත්තං ඇතරම ලංකාවේ ඔටෝමෝටිව් ඩිසයින් කරන්න පලට්ෆෝර්ම් එකත් තිබෙන අපිට ඇතර ඒක මුලින්ම ක්‍රියට්ටුනේ වේගයක පටන් අතර පස්සේ තොර ම යුනිසිටි පටන්ගන්නවත් එක්කම තමයි වේග ප්‍රජෙට් එකත් පටන් ගන්න එතකොට ඒකම හේතුවක් වුණා තව මෝටිවේට් වෙන්න මේක ගැන්නේ යුනිසිටිකට එනෙකෙත් කතාවත් තියෙනවා මතක් කරනේ ප්‍රඩක්් ඩිසයින් ලංකාව අඩුව කියන එක තර ඔයයි මයි දෙන්නම වගේ ඇප්ටිටියු ටෙස්ට එකක් කරලා දහදක් විතර ළමයි කරන මේ ටෙස්ට එකකට ෆේස් කරලා එකින් ෆිල්ට වෙලා තමයි අපේ වැජ්ජගේ 40ක් වගේ හිටියේ එතර ප්‍රඩක්් ඩිසයින් කියන එක හිටිය ඇත්තරම 15 දෙනෙක් වගේ එතකොට සමස්තයක් විතරගත්තම ඉංජිනියස්ලා එක කැම්පස්සයකින් විශාල ප්‍රමාණයක් අවට්ටනකොට මුල් ලංකාවෙන්ම 15 දෙනෙක් තමයි ප්‍රඩක්් ඩිසයිනස්ලා අවට්ටෙන් එතර ගොඩක් නිශ් මේ මාකට් එකක් තමා තියෙන්නේ ඉතිං දෙදාහ වගේ තමයි කෝස්ස එක පටන්ගත් හැ ප්‍රඩක්් ඩිසයින් එක පස්සෙත් තමයි කෝසක ඩැඩ්ඩුනේ ඉතින් අර ඔටෝමෝටි ඩිසයින් වලට ටිකක් හරි රිලේට් සබ්ජෙක්්ටක් විදිහට තිබ්බේ මේ කෝස්ස එක ප්‍රඩක්් ඩිසයින් ගැන්නේ ස්ටඩි කරන කාලේ ට්‍රයි කර ආට සෙන්ට කොලෙඩ් ජෝ ඩිසයින් තමයි ලෝකෙනිකං පොටෝමෝටි ඩිසයින් වලටම තියෙන යුනිසිටිය එක හැබැයි වගේ කෝස්පී එක ගොඩක් වැඩි සමන කෝටි හතක් විතර දවසල යන ඒවගේ එකක් මේ කරන හැබැයි එතකොට ඒ වගේ දෙකරනතුව ලංකාව අධ්‍යාපනයෙන්ම ගිහිල්ලා නිදහස් අධ්‍යාපනයෙන් ගිහිල්ලා යුනිසිට එකකට තෘ රිලේට්වෙන ළඟම ෆිල්ඩයක් විදිහට තමයි ඉන්ඩස්ට්‍රල් ඩිසයින් තියන් ඔටෝමෝටිව් ඩිසයින් කියන්න එක ඇතුළ කෑල්ල එතකොට දැන් ඔය ගම නොහොම ඇවිල්ලා ඊට පස්සේ සාමාන්‍යෙන් මේ ඔටෝමෝටිව් ඩිසයින් නේද ඉගෙන ගන්න කෙනෙක්ගේ හීනයක් වගේ වෙන ජොබ් එකක් වාට මුලින් හම්බ වෙනවා එතමයි වේග කායක ලංකාව මොලෙද්දී වේග කායක ගැන කට්ටිටිකක් වෙනස් විදිකට බැලුව මේක නිකං මාධ්‍ය සංදර්ශනයක් එහෙම මේක ලංකාව කරන්න බැරි වැඩක් වගේ එහෙම තමයි ගොඩ කට්ටි කතා කරේ හැබැයි ඔයා ඒකට ඒටීම එක ඇත්තුලේ වැඩ කරා ඒක ලොකු කාර්යභාරයකුත් කරා ඒක කොහොමද ටීම් ඇත් එක්ක මොකක්දේ අත්දැක මොනෙක හොද බයි වේග කාරක ඩිසයින් කරද්දී වේග කායක ඇත්තර මේ වෙනකොට මට තිබ ලොකුම ඩ්‍රීම් එකක් වේග කම්පැනිකට ජොයින්න හ කියන එකත් ඉතින් හර්ෂ සුභසිංහ 2013-14දී ඒ සුපකායක ලංකාව ඩිසයින් කරනවා කියන සංකල්පයත් එක්ක ආපු එකට අපි ගොඩක් රෙස්පෙක් කරනවා මහිත ලංකාව කරපු ලොකුම මොටමෝටිව් ප්‍රජෙක්් එක වගේ ප්‍රජෙක්් එක සහ ආරන්ඩි පැත්තෙන් විශාල වශයෙන් වේදන් කරපු ප්‍රජෙක්් එකක් එතකොට එක හරහා වුණේ ලංකාවේ අයට හැන්සෝන් එක්ස්පිරියන්ස එක ගන්න පුළුවන් වුණා ඒ ෆිල් එක කවරුත් සුපකාස් දිසයින් කරපු ඇනවේ ඔතැන්ට එකතුනේ ලංකාව යනිසිටිස්වල ඉගෙනගත්ත ඉංජිනියස්ලා ඩිසයිනස්ලා තම එකතුනේ හැබ මම ජොයිනන 2016 මේනකට අවුරුත් දහැක් වෙනවා එතකොට මං ජොයින්නන වෙලාවේ ඩිසයින කෙනෙක් හිටිය නැහැ කලින් එක්ස්ටීරිය ඩිසයින් එක කර ඩාශයම් ගුණනත්න මං එනකොට ඉන්දීර එකක් ඩිසයින් කරලා තිබෙන එතකොට මගේ සබ්ජෙක්් එකට ත්‍රිලෙට්ටන හින්දා මම රික්වස් කරා මේ මට පුළුවන්ද මේකට ජොයින්නන්න කරන්න කියලටසේ පුළුවන් කියලා හෙම එදස්සල කිසිම මේ ඕන කෙනට ඕලන්ටි වුණත් වැඩ කරන්න පුළුවන් කාලයක් 2015 කියන්නේ ඉතිං ඒ කාලදේ බ්ලූප්‍රින්ට කිල්ලගෙන ඉතින් එහෙමතම වැඩේ පටන්ගත්තේ පස්සේ මම යුනිවර්සිටිකේ අර ඉන්ටර්න්ෂිප් එකටම වේගකට ජොයින්නවා කියලා ජොයිනලා තමයි වේගක ඉන්ටීරියර් ඩිසයින් එක කරන්න පටන් ගත්තේ අන්තිමට ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකටත් මගේ මම කරේ මේ වේගක ඉන්ටීරියර් ඩිසයින් එක මටත් මතකයි අපිත් එක පාරක් ඔත් එක්කම ගියා බලන්න මේ වේග එකල ඩිසයින් කරන ගම ප්‍රොටෝටයිප් එකක් හදන ගමන් තිබුණේ ඒක බලලා ඒක
ඒගැන හරි පොඩි තැනක නිකං පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු වැඩක් ඊට පස්සේ මේ ලොකු වැඩේ පස්සෙ ගියා ජීවා මෝට්ෂෝ එකට වෙනකම් එතනැති මොක දුනේ මොකක් දේ අත්දකීමක හොදුනේ ඇතරම කිව්ව වගේ මේක පොඩියට පටන් ගත්ත තනක් එක ස්පේසක නම් පොඩි හැබැයි ඒ තිබ්බ ටීම්වක් එක මංහිතන්න කිසිම එකන්නේ අපිට කිසි වෙලාගේ හිතුරන අපි ඔෆිස් එකක වැඩ කරනවා කියලා අප හැමෝම ලොකු පැෂන් එකක් එක්ක රයද්දවල බලන්න නැතුව තමයි හැමෝම වැඩ කරේ එතකොට ඒ එතන හිටපු හැමෝටම ඕන වනේ මේක හොඳටම මේ ලංකා මේ වගේ දෙයක් ඉවර කරන්න කියනක සහ ජිනිය මෝටෂෝයකට ලොකතියෙන් ලොකුම මෝටෂෝයකට යන එක එතකොට ටිකටික ග්‍රෝවුණ කට්ටිය එකතු වුණා ඊට පස්සේ ඩිසයින් ටීමකටත් තව දෙන්නෙක් වගේ ජොයින් වුණා ඊට පස්සේ හැමෝගෙම සපෝට් එකත් එක්ක ටීම් එකක් විදිහට ලොකු වැඩක් කරා අපි එකතු වෙලා එතකොට ජිනියෝ මෝටෂෝ එකට අපි 2020දී ගිය හැබැයි අර අවාසනවන්ත විදිහට කොවිඩ් පැන්ඩනි මේ වසංගතයත් එක්ක ඒක කැන්සල් ඕන හැබැයි සමහරවිට කතා වෙනස් වෙන්නත් තිබ්බ එක හරියට වුණාන හැබැයි මේන්ලිම ඕනෙලා තිබේ හර්ෂටත් අපි හැමෝටමත් ලංකාවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඒ වෙනකොට ලෝකේ සුපකාස්වලින් ඉලෙක්ට්‍රික් සුපකාස්වලට ලොකු කම්පිටිෂන් ඇතිබෙන හැ එතකොට අපි ඒ වෙනකොට ඒ මුල්ම කීප දෙකතුන ඇතුළේ අපිත්තේ හිටිය අපි එවෙදි ලෝක මේ වගේ තිබුණ නැහැන මේ ඉලෙක්ට්‍රික් කාස් ඉලෙක්ට්‍රිකාස් පටන් ගත්තක මන් ටෙස්ලා තිබ රීමක් තිබ වගේ ස්ටාටප් විදිර පටන්ගත්ත රීමක් එතකොට ඒ හා සමාන කාලෙක වගේ තමයි අපිත් පටන්ගත්තේ එතකොට ඉතින් අර 0-100 3.1 සෙකන්ඩ් යනවා කියන එකම අපේ ලොකු ඇචීව්මන්ට් එකක් එතකොට ලංකාව මෙහම දෙයක් කරන්න පුළුවන් කැපෑසිටික තියෙන මිනිස්සු ටිකක් එකතු කරගත්ත එකම ලොකු ජයග්‍රහණයක් විදියට දකින්න පුළුවන් මහිතන්න ඒක උන්න ලොකුම දේක ලොකුම දේ ගැන අමාරුම දේ කරට පස්සේ ඊට පස්ස කරන්න තියන්නේ ඔක්කොම ඊට අමාරු අඩු දේව පස්සේ ගොඩක් ඩිසයිනස්ලා ඉංජිනියස්ලා එකතු වනා දැනට ඉන්ටීරිය එක ගත්තත් එකස්කෙච්ච එක ඉඳම් මේක කොයි වගේ කක්ද වෙන්න ඕනේ එකට කන්සෙප්ට එකක් හදලා මුඩ් බෝඩ් සදලා මේක ෆස්තුපකාගේ කොහොම ද පියරන්සක තියන්න ඕන කියන එක රඳිනුවටත් එහා ගිහිල්ලා එක ඇත්තරම හදලා ඒක වෙනම වැඩක් ඉති ඒක තමයි වෙනස තියෙන්නේ අපි කැම්පස් එකේ වත් කලින් ඩිසයින් කරපු දේවල් වලට එහා ගිහිල්ලා රියල් වර්ල්ඩ් එකේ මේක හරියටම ඉවර කරන්න කොහොමද කියන එකේදී ලොකු කතාවක් තියෙන ඇතන එතන දැන් කිවවාගේ ගැන දැන් ලොකු ටීම්මයක් එක වැඩ කරන ගැන වෙන ෘතිකයන්නෙක් ඉංජිනියස්ල වෙන්න පුළුවන් තව ජනිය ඩිසයිනස්ල වෙන්න පුළුවන් ටීමයක් එක්ක ෘතිකෙක් විදිට දැන් ඔයා හෙඩ් of ඩිසයින් එතන තියෙන මැනේජ්මන්ට් රෝල් එකක් ඒක දැන් සාමාන්‍ය තමන් තනියම ඩිසයින්යක් කරනවා ගෙනවේ ටීම් එකක් එක්ක වැඩ කරද්දි ඒක කොහොමද මැනේජ් කරගන්න කොහොමද ඒ වැඩ වෙන්න එතන එතනති පුලින්ම කියන්නවනේ අර මම මැනේජ්මන්ට් රෝල් එකට කවදවත් කැමතිලා හිටපක නෙන්නෙවේ එකක් තමයි අර එතකොට අර එකන්නේ එකක්නට ඩිපෙන්න්ස් එක සමහරු කැමති මනේජ් කරන්න සමහරු කැමති ඩිසයින් කරන්න තොටර මමත් කැමති වනේ ඩිසයින් කරන්න හැබැයි ටිකටික ටීම ග්‍රෝගනකොට අපි වැඩ බෙදාගෙන කරා එතකොට එකන කේටවක ඩිසයින් කරදදි ම ත්‍රීවීලක ඩිසයින් කරනවා අයිට පස්සේ තාවගෙන එහෙමහෙම තම අපි වැඩ බෙදාගෙන කරේ ඉතින් අර ඒ ඔපචනිටිය එක එකනේ වාහනයක් මුලිදං එක්ස්ටීරිය ඩිසයින් එක ඉන්ටීරිය ඩිසයින් එක කරන්න හම්බෙන කෙනෙක මහිතන්න ලෝක කොයි රටකට ගියත් එහෙම චාන්සයක් හම්බෙනවා කියලා ඉති ඔක්කොම අවස්ථාටික හම්බුණේ ලංකාවේ මෙහෙම දෙයක් පටන්ගත්ත හින්දා ඉතින් හ ප්‍රශ්නයට උත්තරේ තමයි මට්ට කැනෙ ටීම් එක ලීඩ් කරන්න කියලා මේ මෑතක් වෙද්දී 2022 වගේ පස්සේ තමයි ටීම් එකට කට්ටි ජොයින් වනේ ඉතිං මන් විශ්වාස කරන දෙයක් තමයි හැම කෙනෙක්ම ක්‍රියටව් කියනදේ සහ හැම කෙනෙක්ගෙම ඩිසයින් වලට රෙක්ස්පෙක්් කරන්න ඕන එකන මම කැමතින එකන්නේ එයාගේ ඩිරෙක්ෂන් එක සම්පූර්ණයම වෙනස් කරන්න එයාගේ තිංකින් පැටන් එකක් තියාගෙන කොහොමද මොකද මම හොඳර මේක දන්නවා එකන්නේ ඒක තියෙන තමන්ගේ අර ෆ්‍රීඩම් එකට තියෙන වැලිව එක ඒකෙන් එලිටන ඩිසයින්න ඔයත් දන්නවා ඒක තියෙන වටිනාකම තිම හැමතිස්සම් බලන්න කවර ඩිසයින්ටීම එක එක්කෙනෙක් ඩිසයින්නක් කරනකොට එයාගේ පරකෝ මේ අයිඩිය එක තියාගෙන
අපි හතපු ඩිසයින් ඩන්න එක ඩිසයින් ලැංවේජ් එක බේස් කරන් කොහොමද අර හරි ට්‍රැක්් එකට ගන්න එක වගේ වැඩත්තමයි කරන්නේ දැන් එකන්නේ ඩිසයින් ගොඩක් කලාට දැන් වැඩ බෙදල දෙනවා ටීම එක හැමෝම එක තුලා තම කරන්නේ හැබැයි අර එක ලැංවේජ් එකක තියාගන්න ඩිසයින් ඩිරක්ෂන් එක දෙන වැඩේ මං කරනවා මත් ඩිසයින් කරනවා මනේජ් කරන විතරක් නෙවෙයි ඉතින් ටීම්වක් එකක් තමයි ඇත්තරම ඒක තම ඇත්තර මෙතන ටීම් ලීඩකටික් මනජකනකට වැඩිය ඔව මේ ප්‍රශ්න ටිකක් මේ කතාවට මදාලයි ඒක ඇන්න දැන් අපි ඩිසයින් ගැන ගත්ති මුලින්ම ලංකාවේ සාම්ප්‍රදායක ඩිසයින් ගැන ඉගෙන ගන්න ලංකාවන්න අපේ තින ටෙක්නෝලජී කාලයක් තිසේදල තිබුණ දැමඩි ඔය ඩිසයින් ප්‍රසෙස් එකට එමනත් ඔගොල්ලොන්ගේ ඔය ඕක වර්ක් ෆ්ලෝ එකට ඒ ලංකාවේ තිබුණ ඩිසයින් වල මොනහරි ඉන්ස්පිරේෂන් එකක් හරි මොනහරි ඉන්පුට් එකක් තියනවා දේවා මොනහරි විදියට සම්බන්ධ වෙනවද ඒක ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක් ඉන්පුට් එකකට හාගේපු ඉන්ස්පිරේෂන් එකක් එතන තියෙනවා අපි හැමෝගේ මර ලංකාවේ කෙනෙක් හැමෝගෙම ලංකාව ඩිසයින් එකන ගත් හැමෝගම ඇගේ ඇතුළ තියෙනවන එක මොන දේ කරත් ඒක මාත් විශ්වාස කරන දෙයක් තමයි ඒගැන අපි අනුරාධපුර පොළොන්නරුවේ ගිහිල්ලා ඒ දකින්න නටබුන් ආය කරපු ක්‍රියේචයසය කරපු වැඩ ක්‍රියේටව් වර්ක් එක දැක්කාම අපිට හිතාගන්නත් තමාරුයි මෙච්චර ටෙක්නෝජි එකක් තිබ්බ රටක ඩබ ඉන්න කියනවා එතකොට ඒ ඇත්තරම අපිට මේ ඉන්ස්පායන්න පුළුවන් තැන් අපේ මේ වගේ දේවල් කරලා තියෙනවා කියලා ඉතින් අර එතන හාට ගිහිල්ලා අපිත් ඒ වගේ නම යන ලෝකේ පිළිගන්න පුළුවන් අර නූතන යුගයට ගැලපෙන විදිහේ දෙයක් කියන්න පුළුවන් මේ අපි කරපු වැඩෙත් එතකොට මේකත් නිර්මාණයක් තමයි එතකොට මේ කාලෙට ගැලපෙන ඒ වගේ නිර්මාණයක් අපේ මිනිස්සුන්ට අපි ඩිසයින් කරන්න අපි දැන් ඔය කතා බහ වගේම අපි දැන් ඊළඟට එමු මංහිතන් මේක වැදගත්ප දේ තමයි ETX එක ETX එක ලංකාවට ගොඩක් අභිමානයක් ගෙනව වැඩක් ගැන අලුත් වැඩක් අපි සුපකාස් පදින්න පුළුවන් ලංකාව විතරක්නේ ලෝකෙම ගත්ත සමහල්ලට අපිට කීප හරි පොඩි ප්‍රමාණයක්නේ හැබැයි දැන් ත්‍රීවිල් එක කියන්නේ දුප්පතාගේ වාහනය කියලන කියන්නේ හරිම සරල අඩු වියදම් වාහනයක් ඒකට මේ වගේ යුනික් ඩිසයින්යක් අපි ගැන්නේ විශේෂ ඩිසයින් එකක් ගෙනල්ලා ලොකු අපිට අපි සාමාන්‍යෙන් ත්‍රීවිල්ල එකක් කියලා බලාපොරොත්තුවන නැති විදිේ අත්දැකීමක් ඩිසයින්නක් විදිහට ගෙනල්ල තියෙන ඒක කොහොම දුන්නේ මොකක් දැයි ඇයි ඒක පිටිපස දින කතාමගත් ඒකන දුන්න ඇතරම පටන්ගත්තේ ඒකන්නේ කිව්වත් වගේ අර ලොකු රටක් විදියට සහ ඒෂයන් ප්‍රීජන් එක පාවිච්චි කරන වැඩිපුරම භාවිතාවන වාහනයක් තමා ත්‍රීවීල එක කියන්නේ එතුර අපි බැලුවේ අපිට පුළුවන්නන් ඒ තියෙන මිලියන ගානක් ත්‍රීවීල් යසස් ලගෙන් 10% හරි මාකටෙක් කැප්ච කරලා ඒ ත්‍රීවීල සිලෙක්ට්‍රික් වලට කන්වර්ට් කරන්න පුළුවන්නම් අපේ අර කාබන් ෆුට් ප්‍රින්ට් එක අඩු කරගන්න මිෂන් එක සහ පරිසරයට කරන්න පුළුවන් ඒ කාබන් විමෝචනය අඩු කරන්න අපිට දායක වෙන්න පුළුවන් ප්‍රජෙක්් එකක් විදිහර තමයි අපි ETX දකින්න එතකොට සහ මූලිකම දේ තමයි මම ඩිසයින කෙනෙක් විදිහට මට දැන් එක අවහම්මන් චලෙන්ජක් කරගත්තේ හැමෝම ත්‍රීවීල එකක් පදිනවා කිව්ව හම ඒක නිකංට සමාජයේ ලෝ ස්ටේටස් තියෙන වාහනයක් විදිර තම දකින්න එතොට මට වනුනේ ඇකන ත්‍රීවීල එක කියන එක රීඩිෆයින් කරන්න රීඩිෆයින් එතකොට ඒකට අලුත් පෙනුමක් කෙන අවුරුදු ගානක් තිස්සේ ඒ ඩිසයින් එක වෙනස් වනේ නැහැ ත්‍රීවීල එක කිව්හමට එකම සිලුවට එකක් තම අවුලුවට එන්නේ හැබැයි ඒක වෙනම සිලුවට එකක් ක්‍රියේට් කරලා ඇකර වෙන ගන්න කෙනෙක් කියරනිකන් හීනයක් වගේ වෙන ත්‍රීවිල්ල අන්න ඒක ඩිසයින් කරන්න කලින් ඉදන් හොළුව තියාගෙන තමයි ඩිසයින් එක කරේ සහ එතනදි මතක් කරන්න ඕනේ දැන් ස්කෙච්ච එකක් කෙන ඒ කන්සෙප්ට එක තමයි මේන්ලි තිබ්බේ පායකක් වගේ ඔටෝමෝටව් ඩිසයින් ට්‍රෙන්න්ස් ෆලෝ කරලා කොහොමද ෆියචරිස්ටික් වීකල් ඩිසයින් එකක් කරන්න කියන එක තමයි ETX එක බැක්ග්‍රවන්් එක ETX කියන එක තේරුමත් එලිවේට ට්‍රන්ස්පොටේෂන් එක්ස්පිරියන්ස් එතනිත්තර ෆ්ලිප් කරන්න ඕන ඒ කන්සෙප්ට එක ඉඳගෙනම තමයි ඩිසයින් එක කරේ එතනති මතක් කරන්න ඕන දේ තමයි මුලින් ගැන්නේ අපි ඩිසයින්යක් කරනකොට ඔප්ෂන්ස් දෙන්න ඕන ඩිසයින් ඩිරක්ෂන් එකක් තෝර ගන්නවන එතකොට අර එකන්නේ එක ගැන ඉංජිනියස්ලාගේ තියෙන සපෝට් එකත් ගොඩක් වැදගත් වෙනවා එකොට අර සාමාන්‍ය ත්‍රීවිල් එකක් ටිකක් මොඩිෆෑ කරපු වර්ෂන් එකකුයි සම්පූර්ණයම වෙනස් මූුණුවරක් ගන්න එකකුයි එහෙම ඔප්ෂන්ස් කීපයක් කරා
එතකොට මම කැමතිලා තිබ්බේ ඔය ඩිසයින් එකෙන් ඉස්සරහට එන්න තමයි. එතකොට මම මధుර මෙකැනිකල් ඩිරෙක්ටර්. ඒ මතුර වගේ ඉංජිනියර්ස්ලා ඒ කාලේ ඒක ඇක්සෙප්ට් කරා. ඒ කියන්නේ අලුත් දෙයක් කරමු කියන එක ඇක්සෙප්ට් කරා. ඒ කියන්නේ අපි වෙනස් දේවල් ඇන්දර වැඩක් නැහැ. මේ මැනේජ්මන්ට් එකෙන් ඒවා අප්‍රූව් වෙලා හැමෝම එක පේජ් එකකට එනවා කියන එක ඒකත් වෙනම කතාවක්. එතකොට අර ඒකෙදී ගොඩක් ලේසි වුණා. අර වේගකේ ඉන්න ටීම් එකම ගත්තාම ඉංජිනියර්ස්ලා වුණත් ගොඩක් ක්‍රියේටිව් අර ඒ කියන්නේ එහෙම පිරිසක් ඉන්නවා. සහ හොඳ සෙන්ස එකක් තියෙන සහ ෆිල්ට වෙච්ච පිරිසක් තමයි ඉන්නේ. එතකොට එහෙම හින්දා තමයි මේ වගේ වෙනස් වැඩක් කරන්න පුළුවන් වුණේ. සහ අපි මුල් හැමතිස්සෙම බලන්නේ හයි එන්ඩ් ප්‍රොඩක්ට් එකක් හදන්න. එතකොට 3 wheeler එකෙත් හයි එන්ඩ් version එක මේක. ඔව්. පුද්ගලිකව දැන් මටත් දැනුණ දෙයක් තමයි ඒ කියන්නේ මේක හයි එන්ඩ් ඩිසයින් එකක්. ඒ කියන්නේ 3 wheel එකක් කිව්වහම කට්ටිය ඒක අපි ඒක ගොඩක් පහල තියෙන මේ හැඟීමක් නැපිට තියෙන අපේ ඩිසයින් එකක් හැඟීම ගැන කතා කරලා මේක ටිකක් උඩ තියෙන හැඟීමක්. මේ එතකොට මේ දීගල මේ දීගලත් කියනවා දිලිතුත් කියනවා මේ දැන් මේ වගේ වැඩක් කරද්දී මම හිතන්නේ ගොඩක් අභියෝග තියෙන්න ඇති. ඒ කියන්නේ දැන් අපි කතා කරොත් මේ වගේ මම දන්නවා දැන් ඔයා ඩිසයින් එකත් එක්කම ඉන්න කෙනෙක්. ඩිසයින් එකක් අපිට කම්පැනි එක තමයි. හැබැයි දැන් මේ වගේ අපි ඩිසයින්යක් කරලා ඒක අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි ඒක ඩිෆෙන්ඩ් කරනවා. ඒක අපිට අවශ්‍ය විදිහටම කරගන්න. හැබැයි මේකේ තව බාහිර සාධක තියෙනවා. තව ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. ඒ වගේ දැන් මොනවාද ආපු අභියෝග? ප්‍රායෝගික අභියෝග වෙන්න පුළුවන්, ආරක්ෂාව ගැන අභියෝග වෙන්න පුළුවන්. කොහොමද මේක ඒ අභියෝග ගැන කතා කරොත්? මුලින්ම ආපු අභියෝගය තමයි ඇත්තටම 3 wheel එකක් ඩිසයින් කරනවා කියලා ගත්ත ඩිසිෂන් එකම අභියෝගයක් වුණා. මොකද සුපර් කාර් එකක් හදපු කම්පැනි එකකින් අර මිනිස්සු ගොඩක් එක්ස්පෙක්ට් කරේ ඒ ලෙවල් එකේ ඉඳලා කොහොමද 3 wheel එකක් අපෙන් එළියට ආවොත් කොයි වගේ එකක් විය යුතුද? සහ දැන් අපෙනුත් අර වගේ කන්වෙන්ෂනල් ඩිසයින් එකක් ආවනම් එතනත් ඒකත් තමන් අභියෝගයක් විදිහට තමයි දකින්නේ. එතකොට ඒක එකක්. අනිත් එක තමයි කියන්නේ දැන් තියෙන 3 wheel එකේ තියෙන ප්‍රශ්න ගත්තාම ඒකේ chassis එකේ තියෙන safety එක ලොකුම ප්‍රශ්නය තමයි ඒකේ තියෙන safety එකේ අඩුකම. ඒතර අපි ඒක chassis එකේ design එක strength තව powerful කියන්නේ ගොඩක් ශක්තිමත් විදිහට design කරා. ඒකට engineersලා මේ අර optimum විදිහට simulation කරලා ඒ chassis design කරපු එක ඒ වගේ සහ ergonomics පැත්ත අපි improve කරා. ඒ කියන්නේ ETX එක, LX space එක, එතකොට user interface එක, ඒ වගේ දේවල් අර 3 wheel එක තිබ්බ නැති features අපි add කරලා තියෙනවා. තව solar panel වෙන version එකක් තියෙනවා. ලොකුම design change එක තමයි අපි කරපු seat එක fold කරලා අර බඩු දාන්න පුළුවන් cargo version එකක් සහ passenger version එකක් අතර convert කරන්න පුළුවන් feature එක. 3 wheel එකක නැති දෙයක්. සහ අපේ බැටරි පැක් එක ෆ්ලෝ ලෙවල් එකේ තියෙන හින්දා අර ස්ප්ලිට් ටේල් ගේට් එකක් තියෙන්නේ. පිටිපස්සේ වාහනයක වගේ උඩට පල්ලයට ඕපන් කරලා බඩු දාන්න පුළුවන් ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි ලොකුම ඩිසයින් චැලෙන්ජ් එකක් කරගෙන අලුත් දෙයක් ඉන්ට්‍රොඩියුස් කරපු අවස්ථාවක්. ඒ දේවල් එක්කම අපි මේකට හම්බෙනවා IF ෆෝඩ් එක. ඒ කියන්නේ මං හිතන්නේ ඩිසයිනර් කෙනෙක්ගේ ජීවිතයේ තියෙන එක එයාලගේ ජීවිතේ තියෙන උඩම තැනක් තමයි IF ෆෝඩ් එකක් ගන්න එක වගේ. 2024 හම්බෙන්නේ. ඊට පස්සේ මං හිතන්නේ මේ ළඟදිත් ලංකාව ඇතුලේ අවෝඩ් එකක් හම්බුණා. පොඩ ඒක ගැනත් කතා කරමු. IF ෆෝඩ් එක කොහොමද එතන කොහොමද අත්දැකීම උනේ? එතනදී ඇත්තටම IF ෆෝඩ් එක කියන්නේ ඩිසයින් ඉන්ඩස්ට්‍රි එකේ ලෝකෙම Ferrari, Apple, Google වගේ ගොඩක් කම්පැනිස් කම්පීට් කරන ඩිසයින් ඇප්‍රීෂিয়েට් කරන කම්පිටිෂන් එකක්. ඉතින් මට ඕනෝනේ කියන්නේ ලංකාවේ කලින් කතා කරන්න හැදුවේ අපේ දැන් ලංකාවේ තියෙන මයින්ඩ්සෙට් එක සහ කියන්නේ අපේ වැඩක් කරන්න යනකොට කියන්නේ ඩිසයිනර් කෙනෙක්ට තියෙන වැලියු එක කොච්චරක්ද අපි වැඩක් කරන්න යනකොට ඒකට තියෙන පිළිගැනීම කොයි වගේද දෙයක් එක්ක ඒකෙම රිසල්ට් එකක් තමයි IF ඩිසයින් එකට ඇප්ලයි කරනවා කියලා හිතපු එකම. එතකොට 2022 දී වගේ තමයි මං හිතුවේ මේක ඇප්ලයි කරන්න ඕනේ මේක හදලා ඉවරුනහම කියලා. එතකොට ඉතින් ඒකේ අර්ථය වුණේ මේ ලෝකෙට ඩිසයිනින් වලින් කොච්චර විදිහකින් අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඩිසයින් එකක්
අපිට ලංකාවිදිම කරන්න පුළුවන් කියන දේ සහ අපේ ලංකාවේ නම ඉන්ටර්නේෂනල් ලෙවල් එකට අරං යන එකත් එක්ක තමයි ඒකට ඇප්ලයි කරන්න හිතුවේ. ඉති අපි ලබපු ලොකු ජයග්‍රහණයක් විදියට හිතනවා එක ටීමයක් විදියට අනික ෆස් ටයිම් තමයි ලංකාවේ ඩිසයින් එකකට අය ඩිසයින් වෝඩ් එකෙන් ලංකාව හදපු ප්‍රඩක්ට එකකට ඒ වෝඩ් එක හම්බවෙන්නේ. ඉතින් ඒක ලොකු ඇචිවමෙන්ටක් විදියට දකිනවා කම්පැනියක් සහ රටක් විදිහටත්. අපි ඔය කතා කරපු දේවල් වගේම අපි වැඩිය දකපු නැති පැත්තක් තියෙනවා සිනමටෝග්‍රෆි නැත්තම් ෆොටෝග්‍රෆි ෆිල්ම්මේකින් පැත්ත මහිතන්නේ ගෙනියන් හොබි එකක් වගේ ආසාාවට කරන දෙයක්. හැබැයි ඒකත් අපි කතා කරන්න ඕන එකක් මොකද මේ ETX එක අපි දකින ගොඩක් ඡායාරූප ගොඩක් වීඩියෝස් පිටිපස්ස තින්න ඔයා ඒ ඩිසයින් කරපු කෙනා වගේම ඒ පැත්තත් මොකක්ද ඒ සයින්්ඩික මොකක්ද ඒක අතරම අනතුන් ගොඩක් ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නය මේ කැන්නේ ඇතරම එක හොබී එකක් තමයි මං කවදවත්තර මං ෆොටෝග්‍රෆි රෝල් ඇත් ප්ලේ කරනවා කියලා ඒකට වෙන මෙහෙම එකක් නෑ. හැබැයි ඒ ප්‍රෝල් එකත් ප්ලේ කරනවා එකක් තමයි මයිකරත් ගොඩක් ආසයි පොඩි කාලින්දං ඕලෙවල්සිවරලා 2009 වගේ තම ෆොටෝග්‍රෆි පටන් ගත්තේ. ඉතින් අර ස්කෝල යන කාලේ ගොඩක් ඕෝත්සේ මහම්බෙලා තියෙනවා ෆොටෝග්‍රෆි පැත්තෙන් ෆොටෝග්‍රෆි කම්පිටිෂන් වලට ඇප්ලයි කරල සහ ඒතනදී මට ඩිසයින කෙනෙක් විදිට කියන්න ඕන තව දෙයක් තියෙන අනදුන් ඒකන්නේ ෆොටෝග්‍රෆි කරපකෙන් මට මං හිතනවා ඩිසයින් වලට මට ලොකු ඉෆෙක්ට එකක් තියෙනවා කියලා වාසියක්. ඒකට එක හේතුවක් තමයි ෆොටෝග්‍රෆි වලින් තම ගෙනගත්තේ කම්පසිෂන් ගැන අපි රූල් ඔෆ් තර්ඩ් ගෝල්ඩන් රේෂියෝ කියන දේවල් දෙක තුනනේ අපි දන්න. හැබැයි කම්පසිෂන් කියන එක ඊට එහා ගියපු ඒ අතරමැද ගොඩක් තැන් තියෙනවා. ඒතර ප්ලේ කරන්න පුළුවන් ගොඩක් ප්ලේ කරන්න පුළුවන්. එතකොට ඒ ෆොටෝග්‍රෆි එක්ක මං වයිල්ඩ් ෆොටෝග්‍රෆි කරා ඔටෝමෝටිව් ෆොටෝග්‍රෆි කරා. එතකොට වේගකෙත් ගොඩක් එකන ඉන්ටර්නේෂනල් ලෙවල් එකට ගිහපු ෆොටෝස් ඔක්කොම මං ගත්ත ෆොටෝස් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් අර පැෂන් එක සහ ආසාවත් එක්ක තමයි ඒ දේවලුත් කරේ. සහයි අවුරුදු ගානක් තිස්සේ මං ආශ්‍රය කරපු ෆොටෝග්‍රෆි ජයන්ස්ලා ඉන්නවා ගැන්නේ ෆිල්ඩ එක හිටපු අය. ඉතින් යාලවත් නම් වශයෙන් මතක් කරන්න ගොත් ගොඩක් ඉන්න. ඉතින් ඒ ස්කිල්ල එකත් මට ඕනුනේ යස් කරන්න ගැන්නේ මට මගේ ඇතුළේ යම්කිසි ස්කිල්ල එකත් තියෙනවනම් පුළුවන් තරන් ඒක කැම්පැනීක වෙනුවෙන් රට වෙනුවෙන් යස් කරලා හොඳ දෙයක් කරන්න අනිවාර් මට පුළුවන් කන්ට්‍රිබියුෂන් හිතන්නේ ඔය ETX එක හරි වේගයික හරි ඔය ලෙවල් එක ප්ලේස් වෙන්නද අපි දකින ETX මනිකං ඔය ෆේස්බුක් හරි ඉන්ස්ටග්‍රම් හරි අද්දි ETXගේ ෆොටෝයක් දැක්කොත් සෑන් වෙලා බලාගෙනන්නවා. එකන් ඒ ඩිසයින් එක විතරක් නෙවෙයි ඒ ෆොටෝ එකත් එක්ක සමල්ලට ලොකු ස්ටෝරී එකක් තියෙනවා මොනහරි කලස් මැච්චලා තියෙන විදිිය සමානට අර පොඩි වැස්ස වෙලාවක වගේ හෙමනිකං හරි අමුතු ඇංගස් දැක තියෙන ඒක මේ මාර ඉන්ට්‍රස්ටිං සහ මිනිසුන්ට මහිතන්නේ ලංකාවේ ඒක ගැන තියෙන අර මානසිකත්වය වෙනස්සෙන්න ලොකු උදව්වක් මහිතන්නේ මේ ෆොටෝස් ගැන බ්‍රන්ඩිං අප ඉන්ඩස්ට්‍රේ ඩිසයින කෙනෙක්ව හම් මන්දකින දත්තමයි එයාගේ වගකීමත් තියෙනවා ස්කෙච්ච එක ඩිසයින් කරලා ඉවරලා එක මාකට් එකට අරං යන තැනට එනකං එකන්නේ කම්පැනික බ්‍රන්ඩ් එක කොතනද පොසිෂන් වෙන්න ඕන කියන එකත් අපේ රෝල් එකක් විදිර මන්දකිනවා. ඒ හින්ද තමයි කන්ට්‍රිබිෂන් එකත් දීලා සමල්ලට ආකිටෙක්චර් ෆොටෝග්‍රෆ කෙනෙක් ගන්න ෆොටෝ එකයි ඔටෝමෝටිව් ෆොටෝග්‍රෆ කෙනෙක් ගන්න එකයි වෙනස්න අපි දන්නවාගේ වෙඩින් ෆොටෝග්‍රෆි කියන වෙනම සබ්ජෙක්ටය. තර මංහිතනර ඔටෝමෝටිව් සබ්ජෙක්් එක ඔටෝමෝටිව් ෆොටෝග්‍රෆි කරනකොට ඒක වෙනසක් ඇත්තරම මේ ප්ලේ කරන්න පුළුවන් කියලා. ඒ ගැන දැන් ඒක ප්ලේසෙන් ඕන කොතනද කියලා හරියටම ඔයාන දැන් වා තමයි ඒක අර ස්කෙච්චගේ ඉඳල ඒතැනට ඩිවලප් කරේ. එතකොට මාකට් එකේ හරි මේක සොසයිටි ඇතුළේ කොතනද මේ වාහනයට හම්බෙන්න්න ඕන තැන කොතනද කියන එක දිල්නාත් එතකොට අපි ඔය කතා කරපු වැලි of ඩිසයින් කියන එක ඉදිරියට ගේන්න එම නැත්තං ඒ කොහොමද දියුණු කරන්න කියන එකට ඔය ප්‍රායෝගිකව වැඩ කරනවා මොරටුව යුනිසිටිකත් එක් විසිටිං ලෙක්චර කෙනෙක් විදිට ළමයි එක් වැඩ කරනවා. එතකොට දැන් සාමාන්‍යෙන් දැන් ඔටෝමෝටිව් ඩිසයින් එම නැත්තම් ප්‍රඩක්් ඩිසයින් ඉගෙන ගන්න ළමයගේ හීනයක් සමල්ලට හීනයක් වෙන ජොබ් එක තමයි වා කරන්න. දැන් ප්‍රායෝගිකවත් ඒක කරන කෙනෙක් විදිහට සහ තියරිටිකලි යුනිසිටිය එකේ ළමයින්ට ඒව උගන්නන කෙනෙක් විදිහට මේක අතර තියෙන ගැප් එක කොහොමද ෆිල්වෙන්න ඕන නැත්තන් ගැප් එකක් තියෙනවද මොකක්ද ඒක ගැන අදහස.
එතකොට නතුන් මං මුලින්ම කියන්න ඕනේ ඉනිසිටිකෙන් මට රික්වස්ට් කරාට පස්සේ මෙම එන්න කියල පිසින් ලක්ෂ කෙනෙක් විදිට ම මුලින්ම හිතුවේ අපි මොන හරිදයක් දන්නවනම් ඒ ඒ දැනුමශය කරගන්න ඕන කියනකත් එක්කම මට ඕනවෙලා තිබ්බා වක්්‍රාකාරව ඩිසයින් කැන වේග කම්පැනියකට ඉස්සරහට හොඳයි කියලා හිතන්න පුළුවන් ක්‍රියටව් මිනිස්සු ටිකක් ෆිල්ඩ කරගන්න එකත් ඉන්දිරෙක්ලි මට කරන්න ඕන වුණා වේගකට වෙන්න පුළුවන් වේගකට වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රේකට ඇත්තරම් අරක යට හිත තිබ ඒකටත් එතකොට ඇත්තරම ඒකෙදී ඒකට හේතුවත් ඉතින් අපිට ඒ අවස්ථාව දෙන්න පුළුවන් යාවට පස්සේ ඒකම තමයි හේතුව ඒවගේ කෙනෙක්ට මහිතන්න වේග කෑරුණ හම ලංකා බැතුල වෙන ඒම අත්දැකීමක් ගන්න වෙන තැනකුත් නෑ මදන්න විදියට ඔටෝමෝටි ඩිසයින් වලට ග්‍රවන්් කරන තනක් නෑ බැ ප්‍රඩක් ඩිසයින් ගත්තාම කීපයක් තිය ටලස් ෆිනික්ස් වගේ කම්පනිස් තියන ප්‍රඩක් ඩිසයින් ප්‍රක්ටිස් කරන්න ඔටෝමෝටි ගත්තහම ඒක විතරයි ලංකාව තින් ඒහිතුවත් එක්ක එතකොට ලාංකනේ තියරටිකලි දැන් මං ක්‍රිට්සල්ට හෙම ගිහාම ළමයින්ට ගොඩක් කියන දෙයක් තමයි හැමතිස්සමවා කරන ඩිසයින් එක වගේ බැජ්ජ එක ඉන්න ඇත්තක කම්පෑ කරන්න පාගෙන එක පුළුවන්තරම් ඕපන් මයින්ඩ්ලා ක්‍රේටව වෙලා හැමතිස්සම ඉන්ටර්නශල් ලෙවල්ල එක ඩිසයින කෙනෙක් විදිට හිතන්න කියන එක මං හැමතිස්සමට කියන දෙයක් මොකද ගොඩක් දැන් අපි ඉනිසිට යන කාලේට කලින් වෙන්න පුළුවන් අර ඒ තරගයක් තියෙන් ඕන අනිවාරෙන් තමන් හොඳර දෙයක් කරනකොට අනිත්ත ඊට වැඩිය හොඳර කරන්න ට්‍රයි කරන ඒක ඒ ට්‍රෙන්ඩ් එක හොඳයි හැබැයි අර ඒකත් මෙයාගේ ඒ ඩිසයින් එක මේක කියක අර බැජ්ජක ඇතුළේ මේ ලංකාව ඇතුළ දේවල් දිහා බල ඒකට කොටුවෙන් හොඳ නෑ හැමතිස්සම ඉන්ට්‍රශල් ලවල් එක අපි කොහොමද ඩිසයින් එකක් කරන්නේ ඒ රේන්ජ එක හැමතිස්ස මං කියනවා බිහන්ස් ඉන්සග්‍රෑම් යනවානං ඒ ඩිසයින් රිලේට දේවල්ම බලන්න ඉතරම අප්ඩේට් වෙන්න එතකොට යාලක් මොනද පාච්චි කරලා තින ටෙක්නික්ස් ස්කෙචින් ටෙක්නික්ස් වන්න පුළුවන් ඩිසයින් ටෙක්නික්ස් CMF වන්න පුළුවන් ඒ දේවල් අධ්‍යනය කරන්න කියන එක මං හැමතිස්සම කියන දෙයක් මොකද මම පොඩි කාලේ ඒන මම අද කවරුහරි ඩිසයින කෙනෙක් වෙලා ඉන්නවන මං හැදුනේ යුනිවර්සිටිකින් විතරක් කැම්ප කැනෙ ඉස්කෝලෙන් විතරක් කර වේගකින් විතරක් නෙවේ එකන මාම් පොඩි කාලේ දම්ම හැදිච්ච දෙයක් එකනේ ඒම හැමදේම ප්‍රතිඵල හැමදේම ප්‍රතිඵල එතකොට පොඩි කාලේ අපි ඔබ්සර්ව් කරන දේවල් නේචකේ දේවල් වෙන්න පුළුවන් ඒකරපු ෆොටෝග්‍රෆි දේවල් වෙන්න පුළුවන් පොඩි කාලේ බලපු වාහනේ වැඳපු දේවල් වෙන්න පුළුවන් එතකොට ඒ ඔබ්සර්වේෂන් කියන එක ඩිසයින කෙනෙක් විදිහට ගොඩක්ම ඉම්පෝර්ටන් දෙයක් කියලා මං ඒ ස්ටුඩන්ට්ලටත් හැමතිස්සම කියනවා ඒවගේම තියරටිකලි ගන්න දේවල් ඉන්ඩස්ට්‍රිකේදී ස්කෙච්ච එකක් අඳනක විතරක් නෙවේ ඩිසයින කෙනෙක් රෝල්ල එක ඇතන හට ගිල්ලා මේක මනිෆක්චරබල් ලෙවල් එකට ගන්න කොහොමද කියන එක මත් ඉගෙන ගත්ත වේකෙන් තමයි වේක ඉංජින සත් එක් එයාලා කියන ඕකාදන්න බෑබං එහමහමගේ ගැටිල තමයි අපිත් ප්‍රක්ටිකලි කොහොමද ඩිසයින් එකක් ඉන්ඩස්ට්‍රීගේ පලේසන්න කියනක අවුදු ගානක් තිස් ඉගෙන ගත්තේ ඉටස ඒගෙන ගත්ත දැනුම විසිටි ලෙක්ෂ කෙනෙක් විදිට ළමයින්ටත් දෙන්න ඕන කියනක සහ නොලජ්ජිකෂය කරන්න ඕන කියන ගත්ත එක තමයි එහෙම වැඩගුත් කරගෙන යන්නේ ඉතාමත් වටින දෙයක් දැන් පෞගේ කාලේ ලංකාවේ ගොඩක් ලංකාවේ ඕනම ඉන්ඩස්ට්‍රික් මං කියන්නේ සිටිය යුතුයි ලංකාවේ ඉන්ඩස්ට්‍රික දියුණු වෙනවනං අපි විශ්වාස කරන මේ චරිත ලංකාව සිටිය යුතු චරිත ලංකාව දාලගිය මං හිතන්න ඔවුන්ගේ පැත්තිෙන් ඉතාම සාධාරණ හේතු තියෙනවා ආර්ථික අර්බුද සහයේ රටේ තිබුණ ප්‍රශ්නත් එක්ක ඔයාටත් ඕන තරම් හේතු තියෙනවා සහ ලංකාව දාලා යන්න ඕන තරම් අවස්ථා තියෙන් ඇති ලංකාව ඇතුළ තියාගත්තේ මොකක්ද ලංකාව ඇතුළ ඉන්න හේතුනේ ඇත්තරනතුන් ලංකාවතුළ ඉන්න හේතුව වේග ප්‍රජෙක්් එකම තමයි එකන්නේ එක සහ මං පෞද්ගලෙක් විදිට ලංකාවගෙන රටට ගොඩක් ආදරය කරන ආස කරන කෙනෙක් එකන්නේ කැන මට වෙනටකට යනවාගෙන හිතන්නත් බෑර එක ලංකාව තින බයඩයිවසිටිය එක එනේ ක්ලයිමට් එක මං ගොඩක් නේශකත් එක්කත් ගණු දෙනු කරන කෙනෙක් එතකොට මේ එකන්නේ රුවන් වලි මහසෑ ඒ වගේ දේවල් එකන අපේ ජීවිතයට එකන ගොඩක් ළඟයි එකන්නේ ඒම බොන්්ඩකුත් තියෙනවා වෙනම ඊට එහා ගිහිල්ලා තියෙන්නේ වේග කියලා ප්‍රජෙක්ට පටන්ගත්ත නැත්තං සමහල්ලට මං ලංකාවෙනෑ මං මස්ටර්ස් කරලා ඔටෝමෝටර් ඩිසයින් මස්ටර්ස් කරලා එහෙම
යන්න තමයි හිටියේ. ඉතින් අපි හැමෝගෙන් වාසනාවකට හර්ෂට ඒ වගේ සංකල්පයක් ආව මෙහෙම එකක් ලංකාවේ පටන් ගමු කියන එක හින්දා අපි ඉන්නවා. සහ මේ ගන්න එක්ස්පෝෂර් එක මං කියන්නේ පිටරට එක්ස්පෝෂර් එක ගන්න එක මේ වටින්නේ නැහැ කියලා අනිවාර්යෙන් වටිනවා ඒක. හැබැයි අර අපිට මේ හම්බ වෙන එක්ස්පීරියන්ස් එක මං හිතන්නේ පිටරටකට ගිහිල්ලා ගන්න පුළුවන් කියලා. සහ ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඔබත් මමත් ඒකේ ප්‍රොඩක්ට්ස් නේ අපි හැමෝම. එතකොට ඒ වගේ ඒකත් ඔලුවේ වැඩ කරනවා රටට දෙයක් කරන්න ඕන කියන එක කම්පැනියක් විදිහටයි පර්සනලි ඒ හේතුව. මම හිතන්නේ දැන් ෆෙරාරියකට වැඩ කරන්න ගියත් මේ වගේ ස්කෝප්පයක් ඇතුළ වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ඔයාට පොඩි තැනක් හම්බ වෙයි මොකක් හරි ඩිසයින් රෝල් එකක් හම්බ වෙයි. හැබැයි මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් හැන්ඩල් කරන්න අත්දැකීම ගන්න හම්බ වෙන්නේ නැහැ නේ. හම්බ වෙන්නේ. මම ඒකත් මේ ලංකාව ඇතුලේ හම්බුන එකත් මාර දෙයක්. ඩිසයිනර් කෙනෙක් විදිහට. එතකොට දැන් අපි කතා බහ ගොඩක් දුරට ආවා. ගොඩක් දේවල් කතා කරා. තව ඉස්සරහා අවුරුදු 10 15 ගැන හිතද්දි කොහොම තියෙද මේ ඉන්ඩස්ට්‍රි එක කොහොම තියෙද අපි තව අවුරුදු 15කින් ඊළා පස්සට හැල්ල බැලුවොත් කොයි වගේ ජර්නි එකක් ගිහිල්ලා තියෙද මොකද හිතන්නේ ඒක ගැන කොහොමද ඉස්සරහා දකින්නේ? ඒක නදුන් ඇත්තටම මම පොසිටිව් විදිහට තමයි ඒක දකින්නේ. අපි මේ වෙනකොටත් ලංකාව ඇතුලේ කරන්න පුළුවන් ගොඩක් එකන මයිල්ස්ටෝන් විදිහට හිතන්න පුළුවන් දේවල් ටිකක් කරලා තියෙනවානේ. වේග කායක හදපු එක ඒකට වින් නම්බර් එකක් ගත්ත එක ෆස්ට් ඒ කියන්නේ ලංකාවේම කායකක් හදලා වින් නම්බර් එකක් ගන්නවා කියන එක තව වැඩක්. ඊට පස්සේ ඒක ලයිසන්ස් ප්ලේට් එකක් ගන්නවා කියන එක තව වැඩක්. ඒතර ඒ වගේ ඊට පස්සේ ලංකාවේ ෆුල් ස්කෙච් ටු ප්‍රොඩක්ෂන් ඩිසයින් කරපු 3 wheel එකක් මාකට් එකේ දැන් එළියට ඇවිල්ලා තියෙනවා කියන එක තව ඇචීව්මන්ට් එකක්. ඊට පස්සේ අපේ ඊළඟට ලයින් අප් එකේ බයික් එකක් එනවා, ස්මෝල් කාර් එකක් එනවා, ATVs එනවා. ඉතින් මේ වගේ ඉලෙක්ට්‍රික් මොබිලිටි, අර්බන් මොබිලිටි සොලියුෂන්ස් තමයි අපි ගේන්නේ. ඒකේ ෆස්ට් ස්ටෙප් එක තමයි ETX එක. මම බිලීව් කරන දෙයක් තමයි මේ යන විදිහට අපි කම්පැනියක් විදිහට කියන්නේ. අතර මේක කම්පැනි එකත් එක්ක බේස් වෙච්ච ගමනක් නේ. වෙන ඒ කියන්නේ තනිකර කම්පැනි එකේ විෂන් එක සහ ඒ දේවල් එක්ක බිහිවෙච්ච ප්‍රොඩක්ට්ස් විදිහට ප්‍රොඩක්ට්ස් පැත්තෙන් බැලුවහම රටක් විදිහටත් මම බිලීව් කරනවා තව අවුරුදු 10කින් අපි තරඟකාරී ලෙවල් එකක මීට වැඩිය හොඳ ලංකාවක් පරිසර හිතකාමී කියන්නේ මේ පරිසරෙත් බේරගෙන ඉස්සරහට යන්න පුළුවන් නේචර් එකක් අපිට ක්‍රියේට් කරන්න පුළුවන් වෙයි කියලා අපි කෙසේ වෙතත් කියන හැමෝම රටක් විදිහට මම හිතන බිස්නස් එකක් විදිහටත් ඒ වෙද්දි වේගයක මේ හැමදේම හොඳ තැනක තියෙයි කියලා. එහෙම තියෙන එකනේ මේ අපේ බලාපොරොත්තු. පහුගිය කාලේ මම දැක්ක සෝෂල් මීඩියා වල ටිකක් මේ ඊයේ පෙරේදා අලුත් දෙයක් දැක්කා පොඩි බෑන් එකක් වගේ එකක්. ගොඩක් කට්ටිය ඒක ගැන කතා කරලා තිබුණා. මොකද ඉස්සරහට එන්න තියෙන එකක්ද ඒක ෆයිනල් ඩිසයින් එකද මොකක්ද ඒක? ඒක නතුන් මේ බෑන් එකක් කියවට MPV සිලුවට් එකක් වෙන්නේ ඒක ප්‍රොටෝටයිප් එකක් හින්දා ඒක අතරම කා එකක්. කී කා එකක්. එතකොට අපිට තේරෙන විදිහට වැගන්ආර් ටයිප් එකේ ඒ ලෙවල් ඒ වගේ කා එකක් ෆැමිලි සෙඩාන් එක ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබි රෝද 4 වාහනයක් හදපන් කියලා. ඉතින් ඒකට ගත්ත ස්ටෙප් එකක් විදිහට සහ ඒකත් මාකට් එකට එන්න නියමිතයි. ඔය දකින්නේ ෆයිනල් ඩිසයින් එක නෙවෙයි. ඕක වෙනස් වෙනවා. ඒකත් අපේ ඩිසයින් ටීම් එකේ කට්ටිය එකතු වෙලා කරපු එකක් ඒක. ඒතර ලංකාවේ කට්ටියට අඩු මිලට හොඳ වාහනයක් ගන්න හම්බ වෙයිද ඉස්සරහට? අඩුමිල කියන එක ඩිපෙන්ඩෙන්ට් ඉතින් ඒ කාලේ අනුව තියෙන දේවල් එක සහ මට ඒකට හරියට උත්තරයක් දෙන්න බෑ. නමුත් අර අපි හිතන ක්වොලිටි එකේ ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන්. ඒ මුදලට සරිලන වටිනාකමක් දෙන්න පුළුවන්. මාකට් එකේ අඩු මිලට කියලා එන වාහන ගොඩාක් අඩු මිලට එන්න ඕන වාහන ඒකට නොවටිනා මිලක්. ඔතන මම දකින ලොකුම කන්ෆ්ලික්ට් එක තියෙන්නේ අර කට්ටිය අර හැමතිස්සම කියන්නේ දෙන්න පුළුවන් ගානකට හදපන් ඒ වගේ. හැබැයි අර අපේ කම්පැනි එකක් විදිහට තියෙන විෂන් එක හයියෙන් ප්‍රොඩක්ට් එකක් හදනවා කියන එක ඇතුලේ අර බජට් එක කියන එක තියෙන මේ අපි හැම ප්‍රොඩක්ට් එකකම පොසිෂන් කරන්න වෙන තැනක පොඩ්ඩක් උඩින් ටිකක් පොසිෂන් වෙන්න. ඔව් එතකොට ඔබ්වියස්ලි ඒක දැන් අනිත් ඉලෙක්ට්‍රික් 3 wheel එක ගත්තාම ලක්ෂ 25යි අපේ එක ලක්ෂ 29. ඒක වෙන්න පුළුවන්. ඒක හේතුවක් එක්ක තමයි වෙලා තියෙන්නේ. මේ මුදලට ඒක පාවිච්චි කරන කෙනා දන්නවා ඒ මුදලට කොච්චර වටිනාකමක් එකට හම්බ වෙනවද කියන එක. අපි ලොකු දේවල් ගොඩක් දේවල් කතා කරා. දැන් මේ අපේ මේ ඩිස්කෂන් එක ඇතුළේම අපි හැමෝම එක්ක තියෙන පොඩි රැපිඩ් ෆයර් ක්වෙස්චන්ස් ටිකක් අහනවා. ඒක පොඩි කාලයක් ඇතුළත වචනෙන් දෙකෙන් උත්තර දෙන්න.
කොළඹ ට්‍රෆික් එකද නැත්තම් යුනිසිටිය එකේ ළමයින්ගේ ප්‍රසන්ටේෂන්ය බලාගෙන ඉන්න එකද ඉවසීම වැඩිපුරම ඔයාගේ ටෙස් කරන්න ඉවසීම කියලා අදහස් කර ඒකැනිතින් අපි දන්න ට්‍රෆික් එක ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක් ඒ වගේම ක්‍රිට් එකක අපි සමහරලාට මූුණ දෙන්න වෙන දේවල් වෙන දේවල් සමාර ප්‍රජෙක්වලට අනුව ඩිපෙන්ඩලා ඉන්ට්‍රස්ටින්න ප්‍රජෙක්්ක හොඳයි නැත්තං ට්‍රපික හොඳයි අපි එදිනෙදා පාවිච්චි කරන අනිවාරෙන් ඩිසයින් එක වෙනස් කරන්න ඕන කියල හිතන මොක්කර පඩක්් එකක් ගත් අනිවාරෙන් ඩිසයින් එක වෙනස් කරන්න ඕන කියලා හිතන ප්‍රඩක්් එකක් ඒකන අමර ප්‍රශ්නය එකන දැන් හැම ඩිසයින් එකකටම ගත්තාව දැවා උදාහරනක ටෙමුව එකට යන්න ටෙමකට හැම ප්‍රඩක්ස් දස්ගනත් තින අපිට නැති අවශ්‍යතාව ඇති කරලා හදපු යස්කේසස් යන ප්‍රබ්ලම් සෝල්ලින් අපින අපි නිතර පාවිච්චි කරන්නේ වගේ බස්සක රීඩිසයින් ඩෝන නිවාර ඒක මහිතන්නේ ඉසරට වෙනස් වෙයි කියලා දෙන්නම අල් ්‍රෙන්් කන මෙට්‍රෝගේ දෙවල ඉල්ල තිනවා ඉති එක හොඳ හොඳ දෙයක් හෙට උදේට කොළඹ තියෙන හැම ත්‍රීවිල් එකේම පාටවල් එක පාටකට වෙනස් කරන්න කියලා කිව්වොත්වා මොන පාටද වෙනස් කරන්න සුදු වෙන්න පුළුව සුදු නිියුට්‍රල් ඕන එකකට බැනස් අන්තිම ප්‍රශ්නය ලංකාවේ දැන් කවදාවත් තිබුණට නැති ඉන්ඩස්ට්‍රී එකක ඇවිල්ල අලුතෙන් දෙයක් ඩිසයින් කරපු එක මොකක්ද තිබුණ රහස රහස කියන්නේ නදු නැත්තරම තමන්ව බිලීව් කරන්න තමන්ගේ ඇතුලාන්තයට යටහිතට රෙස්පෙක්් කරන්න කියන එක තමයි කියන්න තින් ඉතින් අර මම පොඩිකාලද ්‍රීම් කරපු දේ මත වෙන්න ඇති මාව ඒ වාව කියන ඇතන්ට ඩ්‍රයිව් කරන්න ඇත්තේ ඉතින් අර ඒ එකමදයක් ඔොළුව තියාගෙන දිගටම වැඩ කරනකොට ඔටෝමටිකලි ඒ අපි හිතන දේව ලචිව කරගන්න පුළුවන් ටීමයක් විදිට වෙන්න පුළුවන් තනින් වෙන්න පුළුවන් දිල්නාතතකොට අපි ගොඩක් දෙවල් කතා කරා අක්කැලි වෙනුවෙන් ඔයාගේ මේ වටිනා කාලය වෙන් කල්ල මහිතන්නේ ප්‍රඩක් ඩිසයින් හෝ ඩිසයින් ්‍රිලේටඩ් ඕන ෆිල්් එකකට එන්න ඉන්න කෙනෙක්ට එක කැමැත්තක් තියෙන කෙනෙකුට ලොකු ඉන්ස්පිරේෂණයක් වේ මේ කතා බා ආගෙන හිටියොත් ඔයාට සුබ පතනවා ඉස්සරහ වැඩ ටික හොඳට කරගන්න පුළුවන් කියලා අපි ඉස්සරහට හොඳ ලස්සන වාහන ලංකාව තුළේ හැදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා තැංකවරමස් අවස්ථාවල බලන්නට හිතනවා අපි හොඳ ඩිස්කශනයක් ගියාගේ අනිවාර තැංකව නද තැංකව